Hello, welcome back my video channel. එන්න අද මාත් එක්ක පුංචි ගමනක් යන්න. අද මමයි මගේ චූටි දුවයි පොඩි ගමනක් යන්න තමයි ලැහැස්ති වෙලා ඉන්නේ. එයාව නම් මං ලැහැස්ති කරා. දැන් මමත් ලැහැස්ති වෙලා ඉන්නේ. හස්බන්ඩ් නම් මේ වෙලාවේ ගෙදර නැහැ. ඒ නිසා බබාගේ සීයාත් එක්ක තමයි අපිට අද යන්න වෙන්නේ. හැම අම්ම කෙනෙක්ම බයෙන් දුකින් යන ගමනක් හැම මාසෙකම මම බබත් එක්ක සතුටින් යනවා. අපි බලමු බබයි මමයි සතුටින් යන මේ ගමන මොකක්ද කියලා. හැබැයි චූටි දුකක් තියෙනවා. මොකද චූටි දෙයක් හම්බෙන්නේ නැහැ හැමදාම අපේ චූටි දුක. ඒ නිසා ඉතින් රැඳිලා ඉන්න මායි මගේ චූටි දුවයි එයාගේ සීයායි අද කොහෙද යන්නේ කියලා බලන්න. එන්න අපිත් එක්ක යන්න. චූටි එන්න කියන්නේ. එන්න අපිත් එක්ක කොහෙද යන්නේ කියලා බලන්න. මේ තමයි අපි දෙන්නගේ ෆයිනල් ලුක් එක අද. බබත් එක්ක කොහේ හරි ගමනක් යනකොට මට යන්න ලේසිම අඳුම තමයි කලිසමයි ටී-ෂර්ට් එකයි දාගෙන යන එක. මේ වෙනකොට බබාගේ සීයා තාත්තා නම් ලැහැස්ති වෙලා ඇති. අපි පහලට යමු. අපි යනකම් එයා බලාගෙන ඇත්තේ. මේ තමයි අපේ චූටි ගෙදර. ලස්සනට අහුවලා තියෙනවා. අම්මත් හරියට උදව් කරනවා චූටි බබත් එක්ක. ගෙදර මේ විදිහට පිළිවෙලට තියාගන්න. මොකද එයා ඉතින් හැඩි කරනවානේ. මේ තාත්තත් එක්ක මම අද බයික් එකේ තමයි යන්නේ. හස්බන්ඩ් ගෙදර නැති නිසා වාහනේ යන්න විදිහක් නෑ අද. මේ වෙලාවේ නම් හරිම අවුවයි. දැන් දවල් 1:00ට විතර ඇති. අන්න අපි දැන් ආවා. ඔයගොල්ලෝ දැන් දන්නවා ඇති කොහෙටද මම මේ ආවේ කියලාද. අපි අද ආවේ චූටි දුවගේ බර කිරන්න. ඔය බලන්නකෝ චූටි පැංචිය ගොඩාක් සෙල්ලම් කරනවා. අපේ චූටි දුවත් මේ වගේ චූටි බබාලට හරි ආසයි. මොකද එයා ගේ ඇතුලේ තනියමනේ ඉන්නේ. ඔන්න බලන්නකෝ දැන් එයත් ඒ අක්කලා ළඟට ගිහිල්ලා සෙල්ලම් කරන්න තමයි හදන්නේ. ගොඩක් අක්කලාට වඩා එයා කැමති අයියලාට තමයි. අක්කලාටත් අයියා කියලා තමයි කතා කරන්නේ. එයා ඉතින් ඒ ළමයි එක්ක සෙල්ලම් කරන්න තාම චූටි මදි. ඔය බලන්නකෝ වැටෙන්නත් යනවා. ඒ වුණාට හරි ආසයි ඉතින්. මොකද එයා තනියමනේ ලොකු වෙන්නේ. බර කිරනකොටත් මම ඉස්සර හිතන් හිටියේ එයා අඬයි කියලා ඔය විදිහට එල්ලනකොට. ඔන්න බලන්නකෝ එයා කොහොමද බර කිරනකොට ඉන්නේ කියලා. ඔන්න අපේ චූටි දුවගේ තමයි ඔය දැන් බර කිරන්නේ. පැද්දි ඉන්නවා හරි ආසාවෙන් අනේ. බලන්න හරිම ලස්සනයි නේද මගේ චූටි දුව. අපි දැන් බර කිරාගෙන යන්න තමයි හදන්නේ. මගෙත් එක්ක මේ දක්වා රැඳිලා ඉන්නවා නම් ඔයගොල්ලෝ දන්නවා දැන් අද මමයි චූටි දුවයි කොහෙද ගියේ කියලා. අපි ගියේ අද බර කිරන්න. මං කිව්වේ ගොඩක් අම්මලා අකමැත්තෙන් යන්න කැමති මම සතුටින් යන තැනක් තමයි ඒ කියලා. මොකද මේ දක්වා මගේ දුවගේ බර උපත් බරත් එක්ක නියමිත තීරුවේ වැඩි වෙලා තියෙනවා. කවදාවත් එයාගේ බර අඩුවක් තිබුණේ නැහැ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් එයාගේ බර chart එක. ඔයගොල්ලෝ පෙන්නන්න බලන්න. එයාගේ උපත් බරත් එක්කම වැඩි වෙලා තියෙනවා එයාගේ බර. මං හිතන්නේ ඔයගොල්ලන්ට පේන්නේ නැති. එළියත් එක්ක පේනවද දන්නේ නැහැ. තියෙන්නේ. නියමිත පීරුවේම එයාගේ බර වැඩි වෙලා තියෙනවා. ඉතින් චූටි දුකක් තියෙනවා කිව්වේ ට්‍රීපෝස් හම්බෙන්නේ නැහැ එයාට. දැන් අවුරුද්දයි මාස 2ක් වෙනවා තාමත් එයාට ට්‍රීපෝස් හම්බුනේ නැහැ. එයා හම්බෙන්න ඉන්නකොට මටත් මං හිතන්නේ මාස 2ක් වගේ තමයි ට්‍රීපෝස් හම්බුනේ. මොකද රජය නිකුත් කරලා තිබුණේ නැහැ. ඒ වුණාට මම එයාට කඩෙන් ගෙනත් දෙනවා ට්‍රීපෝස් වලට ආදේශක විදිහට. ඒ වුණාට අද දැක්ක විදිහට ගොඩක් අම්මලාගේ දරුවන්ගේ බර මට්ටම අඩුයි. මං හිතන්නේ ඒකට ඒක හේතුවක් තමයි අම්මලා බබාලට කෑම කවන්න නියමිත රූටීන් එකක් තියාගන්නේ නැති එක. මං අද දැන් ඔයගොල්ලෝ එක ඒක තමයි කතා කරන්නත් යන්නේ. බර කිරාගෙන ආවිල්ලා පොඩි වෙලාවකට පස්සේ මේ වගේ වීඩියෝ එකක් කරන්න හිතුවෙත් කොහොමද අම්මා කෙනෙක් බබාගේ වයසත් එක්ක උපත් බරත් එක්ක කොහොමද නියමිත ප්‍රමාණයට බබාලාගේ බර වැඩි කරගෙන යන්නේ. ඒ සඳහා මොනවද දෙන්න ඕන කෑම වර්ග මම මොනවද කවන්නේ. දැන් මං එයාට මාස 6ක් යනකම් බෙස්ට් ෆීඩින් තමයි කරේ. කෑමක් දුන්නේ නැහැ. මාස 6න් පස්සේ තමයි මම එයාට කෑම කවන්න පටන් ගත්තේ. මුලින්ම
අපි මෑෂ් කරලා කවන්නේ එහෙම තමයි මුලින්ම කිව්වේ. දැන් නම් මම එයාට ෆින්ගර් ෆුඩ්ස් පුරුදු කරන ගමන් ඉන්නේ. මම මුලින්ම එයාට දුන්නේ අල තම්බලා බිත්තර එක මෑෂ් කරලා එළවලු මෑෂ් කරලා දුන්නා. දැන් නම් මම එයාට ගොඩක් හපලා කන්න පුළුවන් දේවල් දෙනවා. ඒ වුණාට ගොඩක්ම එයාගේ කෑම එකට මම ඕට්ස්, හබල පෙති, රුලන්, ආමන්ඩ්, රට ඉඳි ඒතකොට ධාන්‍ය වර්ග වලින් කව්පි, කඩල ඒ වගේ දේවල් දෙනවා. චීස් එතකොට දවස් දෙකකට වගේ සැරයක් යෝගට් එකක් දෙනවා. ඒ වගේ දේවල් තමයි දෙන්නේ. එතකොට අපි කන කෑමත් දැන් එයාට මම ටික ටික පුරුදු කරනවා. මම කෑම කවන ගමන් එයාට පොඩි බොක්ස් එකකට දාලා පොඩ්ඩක් දෙනවා එයාට කෑම කන්න. මොකද ඒගොල්ලෝ දැන් පුරුදු වෙන්න ඕනේ අතින් කන්න. සමහර වෙලාවට හැන්දක් ගෑරපුවක් දෙනවා අපි බලාගෙන ඉන්න වෙලාවට. මොකද ඒගොල්ලන්ගේ චූටි ඇඟිලි වලින් පුරුදු වෙන්න ඕනේ ඒගොල්ලෝ කෑම කන්න. ඉතින් පුළුවන් නම් බබාලගේ බඩ වැඩි කරන්න කොස් තෙල් ඒ වගේ දේවල් හොයාගන්න පුළුවන් නම් තම්බලා පොල් එක වගේ දෙන්න. ඒවට බර වැඩි වෙනවා. මම බබාලට පිටිකිරි නම් කොහොමවත් දෙන්නේ නැහැ. පිටිකිරි දෙන්න හොඳ නැහැ. සෙරිලැක් වර්ග, සීරියල් වර්ග මෙයා කඩෙන් ගන්න ඒවා කන්න කැමති නැහැ. මොකද පැණි රහ කන්න කැමති නැහැ පොඩ්ඩක් අපේ දුව. එයා පොඩ්ඩක් කිරි රසට ලුණු රසට කන්නේ. ලුණු නම් චුට්ටක් දානවා දැන් අවුරුද්දට වඩා වැඩි නිසා එයාට. ඉතින් ඔය වගේ දේවල් තමයි මම එයාගේ කෑමට එකතු කරගන්නේ. පළතුරු වලින් අලි පෙර ඒ වගේ දේවල් දෙනවා නම් බබාලගේ බර වැඩි වෙනවා. අපේ බබා වැඩිපුරම කන්න කැමති අලි පෙර තමයි. අලි පෙර, දොඩම්, ඇපල් වගේ දේවල් නම් මම දෙන්නේ නැහැ. කඩේ කල් තියාගන්න පළතුරු කොහොමවත් දෙන්නේ නැහැ. ගෙදරින් වටපිටාවෙන් හොයාගන්න පුළුවන් දේවල් තමයි දෙන්නේ එයාට. අනිත් දේ තමයි අපි එයාලට කෑම කවනකොට ඒ කියන්නේ එකම ටයිම් එක කවන්න ඕනේ. උදේට කවනවා නම් උදේට කවන්නේ කොයි වෙලාවටද? දිගටම ඒ වෙලාවට කවන්න ඕනේ. දවල්ට කවන්නේ කොහොමද? එතකොට දවල්ටත් අපි ඒ වෙලාවටම කවන්න ඕනේ. රෑට කවනවා නම් මම කිය 3 වේල කවන්නේ කොහොමද? වෙලාවක් තියෙනවා නම් ඒ වෙලාවට එයාලට කවන්න ඕනේ. මොකද එතකොට එයාලට බඩගිනිනවා. එතකොට ඒගොල්ලෝ කෑම ප්‍රතික්ෂේප කරන්නේ. අනික මේගොල්ලෝ එක තැනක ඉඳලා කෑම කවන්න පුරුදු කරන්න ඕනේ. ඒගොල්ලෝ සමහර අම්මලා බබාලට ඇවිදින්න දෙනවා. බබාලට ඇවිදින්න දීලා කවනකොට අපිට උනත් පොඩක් බලන්නකෝ කෑම කාලා ආයෙ පොඩ්ඩක් ඇවිදලා ඇවිල්ලා ආයෙ කන්න යනව නේද? එතකොට කෑම කන්න බෑ. කෑම කන එක අපිට එපා වෙනවා. චූටි බබාලටත් එහෙම තමයි. අපි ඒගොල්ලෝ බිම තියලා ඒගොල්ලන්ට ඇවිදින්න දීලා කෑම කවන්නකොට ඒගොල්ලන්ටත් කෑම කන්න තියෙන රුචිය අඩු වෙනවා. ඒ නිසා අපි ගොඩාක් වෙලාවට බලන්න ඕනේ බබාව එක තැනක තියලා එයාට කන්න හුරු කරන්න. අපේ චූටි දූනේ නම් දැන් නම් පොඩ්ඩක් එක තැන ඉන්න කැමති නැහැ. වෙලාවකට මම එයාව වඩාගෙන පොඩ්ඩක් එළියට එක්කන් ගිහිල්ලා ගස් කොළන් ඒ දේවල් පෙන්නලා කවනවා. ඒ වුණාට පුළුවන් තරමට අපි දැනගන්න ඕනේ බබාලව එක තැන තියලා කවන්න. ඒ වගේ දේවල් වලින් පුරුදු වුණොත් මම හිතනවා බබාලා කෑම කන්න පුරුදු වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ බර වැඩි වෙනවා. මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. මම මේ වගේ බබාගේ දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. මම ආදරෙන් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරන්න. මාව අහන් හිටියටයි බලන් හිටියටයි ඔයගොල්ලන්ට ස්තුතියි.